ඇයි මටම මෙහෙම වෙන්නේ? සමහර අයට හරිම පුංචියට දැනෙන දේවල් ඇයි මට මහා ලොකු දේවල් වගේ දැනෙන්නේ? මන් දන්නවා ඔයා මේක දහස් වතාවක් ඔයාගෙනුත් අහලා ඇති. සමහර හිත් වීදුරු වගේ. ඒව පහසුවෙන්ම කැඩෙනවා. හැබැයි ඒ හිත් ගොඩක් අහිංසකයි. ඒකයි ඒගොල්ලන්ට හැමදේම මහ මෙරක් තරමටම දැනෙන්නේ. ඔයා සංවේදී නිසායි ඔයාට ගොඩක් රිදෙන්නේ. ඔයා ඇත්තටම ආදරය කරන නිසායි ඔච්චර බලාපොරොත්තු තියෙන්නේ. ඔයා මනුස්සකම නැති කරගත්තේ නැති අහිංසක කෙනෙක් නිසායි ඔයා හැම වෙලේම අසරණයි වගේ කියලා ඔයාට දැනෙන්නේ. මේක දුර්වලකමක් නෙවෙයි. මේක ඔයා ළඟ තියෙන අහිංසකකම. අද ඔයාට ගොඩක් රිදෙනවා ඇති. ඔයාගේ හිතට ලොකු බරක් දැනෙනවා ඇති. ඔයා ඕන තරම් අඬන්න. ඔයාගේ හිත හැදෙනකම්ම ඔයා අඬන්න. ඔයා අඬලා කෑ ගහලා ඔය හිතේ තියෙන බර නැති කරගන්න. ඔයා තනියම නෙවෙයි ඔය විදියට ඉන්නේ. ඔයාට ඔය දැනෙන දේ මේ වෙලාවේ මටත් දැනෙනවා. අපි වගේ තව ගොඩාක් අයට ඇත්තටම දැනෙනවා ඇයි අපි මෙච්චර අසරණ වෙලා ඉන්නේ කියලා. පුංචි දේවල් ඇයි අපිට මෙච්චර ලොකුවට දැනෙන්නේ කියලා. ඒක මේ ලෝකේ හැටි හැමෝම සමාන නැහැනේ. අතේ ඇඟිලි පස් විදිහක් එකිනෙකට වෙනස්. ඉතින් හැඟීම් දැනීම් දැනෙන්නේ එක එක්කෙනාට ආවේනිකුණු විදිහට. ඔයාගේ හිත දරුණු නැහැ. ඔයාගේ හිත රළු නැහැ. ඔයාට කෙනෙක්ගෙන් පලිගන්න කවදාවත් බැහැ. ඔයා ඔයාමයි. ඔයා ගොඩක් අහිංසකයි. ඔයාට දවසක තේරෙයි අද ඔයා මේ විඳවන විඳවිල්ලෙන් කාලයක් එක්ක මේ හැමදේම නැති වෙලා ගිහිල්ලා පුදුම තරම් සැනසීමක් ඕනම දෙයක් ඔයාට දරා ගන්න පුදුම තරම් ශක්තියක් ඔයාට ලැබෙයි. කාලයට ඉඩ දීලා චුට්ටක් ඉවසලා ඉන්නකෝ. ඇත්තටම ඔයාගේ ජීවිතයේ සතුට තව වැඩිදුරක නම් නෙවෙයි තියෙන්නේ. මම පොරොන්දු වෙනවා. මට වගේම ඔයාටත් ඉක්මනටම සතුට සැනසීම ලැබෙනවාමයි කියලා. ඉතින් ඔළුව උස්සන්න. ඔයා කැඩුනේ නැහැ. ඔයා මේ දේවල් වලට හැඩ ගැහෙන ගමන් තමයි තාම ඉන්නේ.